සුබ දවසක් ඔබ සියලු දෙනාටම. නැවතත් අපි මේ එකතු වී තිබෙන්නේ හෝප් සැබත් පාසල සමගයි. අද 4 වෙනි පාඩම අපි විශේෂයෙන්ම අද කතා කරන්නට යනවා සියලුම ගැටුම් පිටුපස ඇති ගැටුම යන මාතෘකාව යටතේ අපි අද සාකච්ඡා කරන්නට යනවා. මේ පාඩම දිහා බලන්නා අතරේදී ඉතාමත් සංකීර්ණ සහ සංවේදී පාඩමක් කියලා අපිට කියන්න පුළුවන්. විශේෂයෙන්ම ගැටුම් ගැන කතා කරන්නා වූ මාතෘකාවක් නිසා ඒත් එක්කම අපි ජොෂුවගේ පොත කියවන්නා අතරේදී අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මේ පොතේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ යුද්ධ ගැන. ඉතින් මේ යුද්ධ ගැන කතා කරන්නා අතරේදී තවත් විශේෂ කාරණාවක් තමයි මේ ඊශ්‍රායල් සෙනග සමග දෙවියන් වහන්සේ සිටීම තවත් විශේෂත්වයක්. එහෙමනම් දෙවියන් වහන්සේ යුද්ධ කරන්නට ඔවුන්ට අනකරන ආකාරය අපි දකිනවා. ඉතින් මේ පාඩම කතා කිරීම සඳහා අද දේවගති මලිත් අප සමග සිටිනවා. මම කැමති ඔහුට ආරාධනා කරන්නට අද පාඩම අපිට විස්තර කරලා දෙන්න කියලා. ඔව් දේවගතුමනි, දේවගතුමා කියපු විදිහට මේ පාඩම ටිකක් තේරුම් ගන්න අමාරු පාඩමක්. මොකද සමහර අවස්ථාවලදී අපිට දැනෙනවා මේ යුද්ධ කියන එක අපි බලනකොට මේක අපි යහපත් දෙයක් විදිහට නෙවෙයි දකින්නේ යුද්ධයක් කියන දේ. එතකොට යුද්ධයක් කියන දේ යහපත් දෙයක් නෙවෙයි හැටියට අපි දකිද්දී අපිට තේරුම් ගන්න අමාරුයි ඇයි දෙවියන් වහන්සේ යුද්ධ කරන්න ඉඩ දුන්නේ. ඇයි දෙවියන් වහන්සේ මේ වගේ යුද්ධවලට අනකලේ. මේක දෙවියන් වහන්සේ ඉඩ දෙනවට වඩා දෙවියන් වහන්සේ කියන්නේ යුද්ධ කරන්න. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේ කියන උන්වහන්සේ තමයි යුද්ධ කරන්නේ කියලා. දැන් උන්වහන්සේ යුද්ධ කරන්න අනකරනවා විතරක් නෙවෙයි උන්වහන්සේම යුද්ධ කරනවා. මේක එක පැත්තකට ටිකක් අමාරුයි තේරුම් ගන්න ඇයි මෙහෙම වෙන්නේ. ඇත්තටම දේවගතුමනි අද දවසේ අපි මේක හොයන්න යන්නේ ඇයි මෙහෙම වෙන්නේ. මොකද්ද මේක පිටිපස්සේ තියෙන කාරණේ. ඇයි උන්වහන්සේ යුද්ධ කරන්න අනකලේ. මොකක්ද මේ යුද්ධය. අපි බලමු මේ යුද්ධයේ තියෙන මානසික පැත්ත හැබැයි එතනින් එහාට ගිහිල්ලා තියෙන ආත්මික පැත්ත ගැන. ඔව් දේවගතුන් මේ කාරණාවන් ගොඩාක් තිබෙනවා අපිට කතා කරන්න. ඉතින් මම කැමතියි ඔබ සෑම කෙනෙකුටම ආරාධනා කරන්න. අපි යාඥාවකින් පටන් ගමු. උන්වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලලා අපි මේ පාඩම අපි ආරම්භ කරමු. අපි යාඥා කරමු. දාබර පියාණනි වහන්සේට ස්තුතිවන්ත වෙනවා. වහන්සේගේ මඟ පෙන්වීම කරුණාව නිසා මේ පාඩම තේරුම් ගන්නට ඔබ වහන්සේ අප සෑම කෙනෙකුටම උපකාර කරන්නට. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අප සෑම කෙනෙකුටම ලබා දෙන්න. මේ සියල්ල බාරයි නාසරේ ජේසුස්ගේ තුමු නාමයෙන්. ආමේන්. ආමේන්. දේවගතුමනි මම ආරාධනා කරන්නට කැමතියි අද කටපාඩම් පදේ අපිට හම්බ වෙනවා ජොෂුවා 10 වෙනි පරිච්ඡේදය 14 වෙනි පදය. මම ආරාධනා කරන්නට කැමතියි කටපාඩම් පදේ කියවීමෙන් අපි මේ පාඩම අපි ආරම්භ කරමු. ඔව් දේවගතුමනි කටපාඩම් පදේ යොෂුවා 10 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ අපිට මෙහෙම කියනවා. ස්වාමින් වහන්සේ මිනිසෙකුගේ හඬ ඇසූ එබඳු දවසක් ඊට ප්‍රථමවත් පසුවවත් නොවිය. මක්නිසාද ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් උදෙසා සටන් කළසේක. දේවගතුමනි මේ කටපාඩම් පදයට එක්කම මම කැමති පළවෙනි ප්‍රශ්නයන්ට ඒ තමයි මේ සටන දිහා බලන්නා අතරේ මේක කානහනී දේශයේ තිබුණා වූ සටනක් පමණක් නොවේ කියන එක අපිට සමහරවිට තේරුම් ගන්නට පුළුවන් වෙයිද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඒකත් මම කැමති දේවගතුමාගෙන් අහන්න. ඒත් එක්කම මේ කතන්දරේ පිටිපස්සේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙන බව නම් අපිට පේනවා. අපි දකින්නව අතරදී ජොෂුවා 5 වෙනි පරිච්ඡේදය 13 වෙනි 15 වෙනි පදයේ කියවන්නව අතරදී ජොෂුවාගේ අනදෙන නිලධාරීව හමු වීම අපිට දකින්න ලැබෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි දෙවියන් වහන්සේ. මේ ගැන අපිට මොකද්ද අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ? ඔව් දේවගතුමනි අපි මෙතන මේ කොටස කියවද්දී අපි දකිනවා යොෂුවාගේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ අපිට හම්බෙනවා මෙතන මේ යොෂුවට කතා කරනවා ස්වාමින් වහන්සේගේ සේනාවේ අධිපතියා. දැන් ඇත්තටම අපිට මේකත් එක්ක අපි තේරුම් ගන්නවා මේ යුද්ධය දේවගතුමා කිව්වා වගේ මේක මේ කානාන් දේශයේ සිද්ධ වෙච්ච යුද්ධයක් කියනවට වඩා එහා ගිය දෙයක් අපි දකිනවා මේ කාරණා එක්ක. මොකද දෙවියන් වහන්සේගේ මැදිහත් වීමත් එක්ක. ඒ හරහා අපි දකිනවා මේ තුල ආධ්‍යාත්මික කාරණයක් තියෙනවා. දැන් අපි කියවුවොත් යොෂුවාගේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ එතන අපිට කියන්නේ තවද යෝෂුවා ජෙරිකෝව ළඟ සිටියේදී තමාගේ ඇස් ඔසවා බැලූ කල තමා ඉදිරිපිට මිනිස්සෙක් ඇදගත් කඩුවක් අතේ ඇතුව සිටනවා දුටුවේය. යොෂුවා ඔහු ළඟට ගොස් නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදයි ඔහුගෙන්
ඇසුවේ ඒ තෙමේ එසේ නොවේ. මම දැන් ස්වාමින් වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමි කීවේ. දැන් ඇත්තටම මෙතන අපිට කියන කාරණේ එක්ක අපි බැලුවොත් මේ යොෂුවා අහනවා ප්‍රශ්නයක්. මේ දැන් සේනාවල අධිපතියා ස්වාමීන් වහන්සේගේ සේනාවේ අධිපතියා එහෙම නැත්නම් දැන් ඇත්තටම යොෂුවා ඒක දකිද්දී යොෂුවා දකින්නේ යුද්ධයකට ලෑස්ති වෙච්ච කෙනෙක්ව විතරයි. යොෂුවා දන්නේ නැහැ මුලින්ම ප්‍රශ්න අහනකොට මේ කවුද කියලා. එතකොට යොෂුවා අහනවා ප්‍රශ්නයක් නුඹ කවුද? නුඹ අපේ පැත්තටද එහෙම නැත්නම් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටද? දැන් මෙතන හරි ලස්සන දෙයක් තියෙනවා දෙවියන්තුමනි. ඒ තමයි මේ දෙන උත්තරේ පැහැදිලි නැහැ. මොකද දැන් මේ අහන ප්‍රශ්නෙට කියන්න ඕනේ ඔව් මම නුඹේ පැත්තේ. එහෙම නැත්නම් කියන්න ඕනේ මම සතුරාගේ පැත්තේ. දැන් එහෙම නැතුව මෙතන අපිට හම්බෙන්නේ එසේ නොවේ. එහෙම නෙවෙයි. දැන් අහන ප්‍රශ්නේ ඇවිල්ලා නුඹ අපේ පැත්තේද විරුද්ධකාරයන්ගේ පැත්තේද? නමුත් දෙන උත්තරේ කියන්නේ නෑ එහෙම නෙවෙයි. මම නුඹේ පැත්තෙත් නෙවෙයි. මම සතුරාගේ පැත්තෙත් නෙවෙයි. මම ස්වාමින් වහන්සේගේ සේනාවේ අධිපතියා. මෙතන කියනවා මම මේ මිනිස්යන්ගේ මේ නුඹලාගේ මේ බෙදිලා ඉන්න පැති දෙකෙන් එකකවත් නෙවෙයි. මම ස්වාමින් වහන්සේගේ සේනාවේ අධිපතියා. දේවදූත සේනාවට අනදෙන කෙනාමි. අපි දන්නවා ඒ වෙන කවුරුවත් නෙවෙයි. යේසුස් වහන්සේ. මනුෂ්‍යත්වයේ ගන්න එහෙම නැත්නම් මාංශගත වෙන්න කලින් හිටිය යේසුස් වහන්සේ මේ. ඒ යේසුස් වහන්සේ තමයි අපි දකිනවා පරණ කිවිසුමේ බොහෝ තැන්වල මේ විදිහට ස්වාමීන් වහන්සේගේ සේනාවේ අධිපතියා හැටියට ස්වාමීන් වහන්සේගේ දූතයා හැටියට යේසුස් වහන්සේ මිනිසයන්ට පෙනී සිටියා. දැන් මේ එවැනි අවස්ථාවක් දැන් මෙතනදී යේසුස් වහන්සේ කියනවා මම ආවේ සේනාවේ අධිපතියා හැටියට. එතකොට යෝෂුවා වැටිලා নমස්කාර කරනවා අපිට හම්බෙනවා. අපි තේරුම් ගන්න ඕන දේ. මෙතන පැහැදිලිව කියනවා নমස්කාර කිරීමක් කරන්නේ. ඇයි අපි කියන්නේ මේ යේසුස් වහන්සේ කියලා? දේවදූතෙක් කවදාවත් මිනිස්සෙක්ගේ নমස්කාරයක් ගන්නෙ නැහැ. අපි ඒක දකිනවා. එලිදරව් පොතේ කියවද්දී අපි දකිනවා යොහාන් ගාබ්‍රියල්ට নমස්කාර කරද්දී ගාබ්‍රියල් කියනවා මට নমස්කාර කරන්න එපා. নমස්කාරය අයිති දෙවියන් වහන්සේට විතරයි. එහෙනම් යේසුස් වහන්සේ තමයි මේ ඉන්නේ. සාමාන්‍ය දේවදූතෙක් නෙවෙයි. මොකද සාමාන්‍ය දේවදූතෙක් নমස්කාරය බාරගන්නේ නැහැ මිනිස්සෙක්ගෙන්. දැන් මේ මිනිස්සයා යොෂුවා নমස්කාර කරලා දැන් යොෂුවා අහනවා ස්වාමින් වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක්ද? ස්වාමින් වහන්සේ මට මොකක්ද කියන්නේ දැන්? උන්වහන්සේ කියනවා නුඹ සිටින තැන සුද්ධ ස්ථානයක් නිසා නුඹේ පාදවලින් වහන් ගලවන්නට. දැන් යොෂුවාට ඇත්තටම යොෂුවා දැන් යොෂුවාගේ පැත්තවත් අර සටන් කරන මේ සතුරු සේනාවේ පැත්තවත් නෙවෙයි. යොෂුවා කතා කරන්නේ ස්වාමින් වහන්සේ කියන දේ කරන්න. දැන් ඇත්තටම අපි බැලුවොත් මෙතන අර යොෂුවා අහපු ප්‍රශ්නෙට නුඹ අපේ පැත්තේද එහෙම නැත්නම් විරුද්ධකාරයන්ගේ පැත්තේද කියන ප්‍රශ්නෙට උත්තරේ දෙනවට වඩා ස්වාමින් වහන්සේ කියන්නේ යොෂුවාගෙන් අහන්නේ නුඹ මගේ පැත්තේද? ඇත්තටම මෙතන තියෙන්නේ මිනිස්යන්ගේ පැත්තට ස්වාමින් වහන්සේ නෝ නෙවෙයි. ස්වාමින් වහන්සේගේ පැත්තට මිනිස්යා යන්න ඕනේ. උන්වහන්සේට කීකරු වෙන්න ඕනේ. යොෂුවාට උන්වහන්සේ කියනවා මං කියන දේ කරන්න. පාදවලින් සෙරප්පු ගලවන්න. මට අවශ්‍ය විදියට ඉන්න. මගේ පැත්තට එන්න. මේක තමයි උන්වහන්සේ කතා කරන්නේ. යොෂුවා ඒක තේරුම් ගත්තාම මේ යේසුස් වහන්සේ කියන එක යොෂුවා තේරුම් ගද්දී උන්වහන්සේව තේරුම් ගත්තට පස්සේ තමයි අපි දකින්නේ යොෂුවා එසේ කළා කියනවා. යොෂුවා සෙරප්පු ගලවලා උන්වහන්සේට নমස්කාර කළා. ඔව් දේවගැතුමනි ඉතාමත් වෙනස් වූ දෙයක් මෙතනදී ඒ තමයි වෙනස තමයි මේ දෙවියන් වහන්සේම මේ සටනේ මූලිකත්වය ගැනීම. ඒත් එක්කම මම අහන්න කැමති මෙතනදී සඳහන් කරපු ආකාරයට මේ දේව ධර්ම සැකෙල්ලක් හැටියට තමයි අපිට මෙතනදී අපිට දැනගන්න ලැබුණේ. මේක කොහොමද ලෝක දැක්ම දෙවියන් වහන්සේගේ චරිතය සහ මිනිසාගේ ධර්මයේ පිළිබඳව අතර තිබෙන වෙනස කොහොමද අපි වටහා ගන්නේ? ඔව් දේවගැතුමනි අපි දැන් ඇත්තෙන්ම මේක අපි බලද්දී අපි දකිනවා මේ දෙවියන් වහන්සේ නපුර සමග කටයුතු කරන්නේ කොයි විදිහටද කියන එක. එතනදී අපි දකිනවා උන්වහන්සේගේ කාර්ය එන්නේ මේ මිනිස්යාට කතා කරන එක විතරක් නෙවෙයි. මේ මිනිස්යත් එක්ක දෙයක් කරන එක විතරක් නෙවෙයි. මොකද මේ උන්වහන්සේ කටයුතු කරද්දී උන්වහන්සේ මිනිස්යා එක්ක කරන කටයුත්ත ඇත්තටම මේ උන්වහන්සේගේ මුළු මැවිල්ලටම කතා කිරීමක්.
මැවිල්ල කියලා කියද්දි මේ ලෝකෙ විතරක් නෙවෙයි මේ ලෝකෙන් එහාට ගිය ස්වර්ගීය සේනාවන් එක්ක මේ සියලු දේත් එක්ක උන්වහන්සේගේ මුළු මහත් මැවිල්ල මුළු විශ්වයටම කතා කිරීමක් තමයි උන්වහන්සේ කරන්නේ. එතකොට මේ ලෝකයේ අපිත් සම්බන්ධව මනුෂ්‍යයා සම්බන්ධව උන්වහන්සේ කරන හැම දෙයක්ම මේ මුළු විශ්වයටම ස්වර්ගයටත් එක්ක පණිවිඩයක් දෙන කාරණා තමයි උන්වහන්සේ සිද්ධ කරන්නේ. දැන් මේ පණිවිඩය දීම තමයි මෙතනදී ඇත්තෙන්ම අපි දකින්නේ. එතකොට මෙතන තියෙන මේ මූලික දේ ඇවිල්ලා ඒ දේව ධර්මය. උන්වහන්සේ කවුද කියන එක උන්වහන්සේ පෙන්වන්නට උන්වහන්සේගේ යුක්තිය සාධාරණත්වය පෙන්눔 කරන එක. දැන් දෙවියන් වහන්සේගේ මාර්ගය යහපත් කියන එක උන්වහන්සේ සාධාරණ තනන් වහන්සේ කියන එක පෙන්වීම තමයි මෙතනදී සිද්ධ කරන්නේ. එතකොට අපි දකිනවා දැන් මේ පාපයේ ස්වභාවය නපුර කොයි වගේද පෙන්වන්න තමයි උන්වහන්සේ මේ මැවිල්ලට ඉඩ දීලා තියෙන්නේ. පාපයට ඉඩ දීලා තියෙන්නේ. උන්වහන්සේ සාතන්ට ඉඩ දුන්නේ මේක පෙන්වන්න. ඇයි මේ පාපය කොයිතරම් භයානකයිද? ඒකේ ඒ භයානකකම කොයිතරම්ද කියන එක පෙන්වන්නේ. එතකොට අපි දකිනවා මේ යෝෂුවා මෙතනට එන්න අවුරුදු 400කට කලින් අපි දකිනවා මේ කාරණය ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කතා කරනවා. එතකොට ඒ 400 ගානක ඉඳලා ආබ්‍රහම් හරහා දෙවියන් වහන්සේ කානාන් මිනිසයන්ට දෙවියන් වහන්සේ කවුද කියලා පෙන්වුවා. ආබ්‍රහම් හරහා පෙන්වුවා දෙවියන් වහන්සේ මේ දේශයට දෙවියන් වහන්සේ කවුද? දෙවියන් වහන්සේට කීකරුව ඉන්න කෙනාට උන්වහන්සේ කොහොමද ආශිර්වාද කරන්නේ? ඒ පණිවිඩය උන්වහන්සේ සෙනගට පෙන්වුවා. ඒ සෙනගට ලබා දුන්නා. එතකොට ඒ සෙනගට ලබා දීලා දැන් අවුරුදු 400ක් උන්වහන්සේ දෙනවා ඒ සෙනගට. ඊශ්‍රායල් සෙනගව මිසරයේ තියමින් උන්වහන්සේ මේ සෙනගට අවුරුදු 400ක කාලයක් දුන්නා උන්වහන්සේ වඳුන ගන්න. උන්වහන්සේට යටත් වෙන්න. ඊළඟට මේ ඊශ්‍රායල් සෙනග නැවත පොරොන්දු දේශයට එන ගමන හරහා උන්වහන්සේ ඒ ගමනේදී ඊශ්‍රායල් සෙනගට කරපු ආශිර්වාද හරහා ඒ හරහත් උන්වහන්සේ පණිවිඩයක් දෙන්නේ මේ සෙනගට. උන්වහන්සේ කොයිතරම් බලවත්ද කියන එක. ඒක අපි කලින් කතා කරද්දී පාඩමේ රාහබ් ගැන කතා කරනකොට අපි තේරුම් ගත්තා. ඒ රාහබ් සම්බන්ධ සිදුවීම් වලදී රාහබ් කතා කරපු කාරණා එක අපි දැක්කා. ඒ අයට දෙවියන් වහන්සේ පණිවිඩයක් දුන්නා. එතකොට මේ පණිවිඩය බාරගත් අයට ඒ පණිවිඩය බාර අරගනිමින් ස්වාමීන් වහන්සේට කීකරු වෙච්ච අය උන්වහන්සේ ආරක්ෂා කළා. රාහබ් ආරක්ෂා කළා. මේ දෙවියන් වහන්සේගේ බලවත්කම තේරුම් ගත්ත අය. ඒ වගේ මේ ගිබියොන් වරුණ ඒ ආපු අනිත් අය උන්වහන්සේ බාරගත්තා. ඒ අයට උන්වහන්සේගේ කරුණාව දැක්වුවා. ඒ දේම තමයි මෙතන පෙන්වන්නේ. දැන් ඇත්තටම දෙවියන්තුනේ අපිට මෙතන පෙන්වන්නේ උන්වහන්සේගේ විනිශ්චය. උන්වහන්සේගේ විනිශ්චය තමයි මේ යුද්ධ හරහා අපිට කතා කරන මේ යුද්ධ හරහා තියෙන දේව ධර්මයන් ඒකයි. උන්වහන්සේ කවුද? උන්වහන්සේගේ යහපත්කම, සාධාරණීයත්වය කොයි ආකාරයිද? එතකොට මේ පාපය කෙරෙහි උන්වහන්සේගේ විනිශ්චය උන්වහන්සේ ලබා දෙන්නේ කොහොමද? ඒ විනිශ්චය තුල පාපේ උන්වහන්සේ අයින් කරන්නේ කොහොමද? මේ කියන කාරණා තමයි මේ හරහා අපිට පෙන්වුම් කරන්නේ. දෙවියන්තුනේ තවත් කාරණාවක් අපි කතා කරන්නව අතරදී අපි දකිනවා යෙසායා 14 වෙනි පරිච්ඡේදයේ සහ එසකියල් 28 වෙනි පරිච්ඡේදය අපි බලන්නව අතරදී අපි දකිනවා බබිලෝනිය සහ තීරිහි රජුගේ සටන. ඒක කොහොමද අපි සංසන්දනය කරන්නේ මේ ස්වර්ගයේ ඇති වුණා වූ ගැටුමට? ඔව් දෙවියන්තුමනි. අපි ඇත්තටම බොහෝ දෙනෙක් අපි බලද්දි මේ අනාගත වක්තෘවරු හරහා දෙවියන් වහන්සේ කතා කරද්දි මේ තීර්හි රජතුමා සහ බබිලෝනියේ රජතුමා ගැන කතා කරමින් අපිට මේ පරිච්ඡේද දෙකේ යෙසායා 14 සහ එසකියල් 28 මේ පරිච්ඡේද දෙකේ කතා කරන කාරණේ බොහෝ දෙනෙක් උත්සාහ කරන මේ ලෝකයට සීමා කරන්න. මේ ලෝකයේ කාරණාවලට සීමා කරන්න කටයුතු කරන. නමුත් දෙවියන්තුමනි අපි දකිනවා මේ පරිච්ඡේද දිහා අපි බලන අතරේදී මේ පරිච්ඡේදවල සාමාන්‍ය මේ ලෝකයේ මිනිස්සෙක් ගැන කතා කරනවට එහා ගිය කාරණාවන් කතා කරනවා. දැන් අපි බැලුවොත් මේ තීර්හි රජු ගැන කතා කරද්දී අපිට කතා කරනවා මේ තීර්හි රජු ගැන කරන විස්තරයේදී කියනවා මේ දෙවි කෙනෙක් වගේ හිටියා. එතකොට අපිට කතා කරනවා මේ කෙරුබයෙක්ව හිටියායි කියනදී. දැන් ඇත්තටම මේ කියන කාරණාවන් උන්වහන්සේ ළඟ හිටියා
මේ ස්වර්ගයේ හිටියා මේ සිංහාසනය සමග සම්බන්ධ. දැන් මේක පොළොවේ සාමාන්‍ය රජ කෙනෙක් හා සම්බන්ධ වෙන්න පුළුවන් කාරණා නෙවෙයි. මෙතන අපිට පැහැදිලිව පෙන්නනවා මේ කාරණා පොළොවේ කාරණාවලින් එහාට ගිහිල්ලා මේ වෙනස් දෙයක් ගැන කතා කරනවා. මේ පොළොවේ රජවරුන්ව තමයි උන්වහන්සේ යොදාගන්නේ. ඒ රජවරුන් හරහා උන්වහන්සේ කතා කරන්නේ වෙනස් මාතෘකාවක්. දැන් මේක අපිට පෙන්නනවා මේ කතා කරන්නේ මේ පොළොවේ රජ කෙනෙක් ගැන නෙවෙයි. එතනින් එහාට ගිය දෙයක් මෙතන කතා කරන එක අපිට හම්බ වෙනවා. එල්දරව් 12 වෙනි පරිච්ඡේදයේ 7-9 පද කියවද්දී අපිට එල්දරව් 12 වෙනි පරිච්ඡේදය කතා කරන ස්වර්ගයේ යුද්ධයක් විය. ස්වර්ගයේ යුද්ධයක් වුණා. මහා සර්පයා ස්වර්ගයේ යුද්ධයක් ඇති කරගත්ත මිකාኤල් සමග ස්වර්ගයේ යුද්ධයක් වුණා. ස්වර්ගයේ සටන් කළා. ඔහුගේ සේනාව උන්වහන්සේ සමග සටන් කළා. සටන් කරලා පරාජය වුණා. පරාජය වෙලා පහළට හෙළනු ලැබුවා කියනවා. එතකොට මේ හෙළනු ලැබීම මේ පරාජය වීමත් එක්ක අපිට පැහැදිලි කරනවා මේ මහා සර්පයා වෙන කවුරුත් නෙවෙයි යක්ෂයා. 9 වෙනි පදේ එල්දරව් 12 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ අපිට කියනවා ඒ මහා සර්පයා වනාහි යක්ෂයාය සාතන්‍ය කියන කෙනා. දැන් මෙතනදී අපිට පැහැදිලි කරනවා එහෙනම් මේ ස්වර්ගයේ හිටපු උන්වහන්සේ එක්ක සටන් කරපු උන්වහන්සේගේ සිංහාසනය අයිති කරගන්න හිතපු කෙනා මේ ලෝකයේ රජ කෙනෙක් නෙවෙයි. යෙසායා 14 වෙනි පරිච්ඡේදයේ අපි පැහැදිලිව කියනවා මේ අවශ්‍ය වෙන්නේ මේ උන්වහන්සේගේ සිංහාසනය අයිති කරගන්න ඕනේ උනේ. එතන කියනවා මම ස්වාමින් වහන්සේගේ සිංහාසනයට උඩින් මගේ සිංහාසනය තියලා. මේක තමයි ඕන උනේ. එතකොට අපිට පැහැදිලි මේ කාරණා මේ කතා කරන්නේ මේ ලුසිෆර් ගැන, සාතන් ගැන. එදා හිටපු බලවත් දේවදූතයා ගැන. මේ බලවන්ත දේවදූතයෙක් විදිහට ඊටමත් අලංකාරව විස්තර කරන විදිහට අපිට එසකියල් ඒ වගේම යෙසායා විස්තර කරන්නේ බොහොම අලංකාර දේවදූතයෙක්. එසකියල්ගේ පොතේ අපිට කියන්නේ මේ ඔහු තුල අධර්මිෂ්ඨකම හම්බ වෙන තෙක් ඊටාම සම්පූර්ණව හිටියයි කියනවා. එහෙම හිටපු කෙනෙක්. එතකොට අපිට පැහැදිලි මේ කතා කරන්නේ මේ සාමාන්‍ය ලෝකයේ මිනිස්යන්ගේ දෙයින් එහාට ගිය ආත්මීක කාරණයක්. දැන් ඒ දේම අපි දකිනවා මේ ගැටුම් දිහා බලද්දී. ඔව් දේවගැතුමනි මේ කාරණාව අපිව යොමු කරනවා මූල ධර්මයකට. එනවා මිනිස්යා කියන මූල ධර්මයට අපිව යොමු කරනවා. මේ ගැටුමත් එක්කම මේ මිනිස්යා පිළිබඳව අපගේ දැක්ම කොහොමද බලපාන්නේ? ඔව් දේවගැතුමනි මිනිස්යා ගැන එන දැක්මට මිනිස්යා පිළිබඳව වෙන මේ මූල ධර්මයට අපි කල්පනා කළොත් ඇත්තටම අපි දකිනවා මේ සාතන් එක්ක කතා කරද්දි මේ ඇතිවන යුද්ධය ස්වර්ගය ඇතිවන යුද්ධයකට හේතුව ඒ කාරණා එක්ක කල්පනා කරද්දි අපි දකිනවා උන්වහන්සේ මිනිස්යාව මවනු ලැබුවේ මේ උන්වහන්සේගේ නියෝජිතයෝ වෙන්න. උන්වහන්සේ හා සමාන අය වෙන්න, උන්වහන්සේව පෙන්වන අය වෙන්න. නමුත් අපි දකිනවා මේ මිනිස්යාව උන්වහන්සේව පෙන්눔 කිරීමේ කොටසක් විදියට මිනිස්යාට දුන්න තෝරා ගැනීමේ නිදහස. උන්වහන්සේ මේක හැම මැවිල්ලකටම මිනිස්යාට දේවදූතයන්ට හැමෝටම දීලා තියෙන කාරණයක් තෝරා ගැනීම. දැන් මේ තෝරා ගැනීමේ නිදහසත් එක්ක මිනිස්යාව මැව්වට පස්සේ අපි දකිනවා පළවෙනි යුවල ආදම් සහ ඒව ඒ අය තෝරා ගන්නවා සාතන් එක්ක මිත්‍ර වෙන්න. සාතන්ගේ පක්ෂයට එකතු වෙන්න. සාතන්ගේ වචන පිළි අරගනිමින් දෙවියන් වහන්සේට අකීකරු වෙන්න ඒ අය තෝරගන්නවා. මේ තෝරා ගැනීම එක්ක අපි දකිනවා මේ පෘථුවිය අර සාතන් ඇති කරගත්ත යක්ෂයා දෙවියන් වහන්සේත් එක්ක ඇති කරගත්ත සටනේ කොටස්කාරයෝ බවට මේ පෘථුවිය පත් කරගන්නවා. මේක මිනිස්යා විසින්ම කරන දෙයක්. ඒක දෙවියන් වහන්සේ නෙවෙයි මේ යුද්ධෙ මැද්දට මේ ලෝකයේ මිනිස්යා වැදලා ගන්න. දෙවියන් වහන්සේ මිනිස්යාට අනතුරු අඟවලා තිබුණා. ආදම් සහ ඒවට අනතුරු අඟවලා තිබුණා. ආදම් සහ ඒවට කිව්වේ ඒ නිසයි උන්වහන්සේට කීකරු වෙන්න. උන්වහන්සේ කියන දේ කරන්න. නමුත් ඔවුන් උන්වහන්සේ කියන දේෙන් එහාට ගිහිල්ලා අපි දකිනවා ඔවුන් තීරණයක් අරගත්තා සාතන් එක්ක එකතු වෙන්න. දැන් මේ කාරණේ නිසා තමයි අපි දකින්නේ මේ පාපයට එරෙහිව උන්වහන්සේ විනිශ්චයකාරයෙක් විදිහට මැදිහත් වීම සිද්ධ වෙන්නේ. එතකොට අපි දකිනවා උන්වහන්සේ මේ පාපයට මිනිසුන් වැටීමේදී උන්වහන්සේගේ ප්‍රේමය නිසා පැහැදිලිව මෙතන අපි දකින්නේ උන්වහන්සේගේ ප්‍රේමය නිසා
උන්වහන්සේගේ කරුණාව නිසා මොකද කරන්නේ? උන්වහන්සේ ඔවුන් මේ අතර ඇතිවෙච්ච මේ සටනේ ආදම් සහ ඒවා ඇති කරගත්ත ඒ විනාශකාරී දේ තුලින් ඔවුන්ව බේරගන්න උන්වහන්සේ මැදිහත් වෙනවා. එතකොට මේ පාපයට වැටිලා ඉන්න මනුෂ්‍යාව පාපේ විනාශයෙන් අයින් කරලා, ඒ පාපයෙන් ඈත් කරලා නැවත උන්වහන්සේ වෙතට ළඟා කර ගැනීම තමයි උන්වහන්සේගේ අරමුණ. කානාන්හි ඇති වුණ මේ සටන් වල අපිට පෙන්වනවා. ඒ සටන් ජයග්‍රහණය කිරීම හරහා ඒ ජයග්‍රහණ වලින් උන්වහන්සේ අපිට ඇත්තටම පෙන්වන්නේ මේ පාපයට ඇලිලා ඉන්න අයව විනාශ කරමින්. පාපය විනාශ කිරීමේ උන්වහන්සේගේ ක්‍රියාවලිය තමයි අපිට පෙන්වන්නේ. මොකද මේ මිනිස්සුયો පාපය තුල සිටියා වූ අය. උන්වහන්සේ එක්ක හිටියා අය නෙවෙයි. ඒ අය පාපයට එකතු වුණ අය. උන්වහන්සේව බාර නොගත් අය, යහපත බාර නොගත් අය. ඒ අය විනාශ කිරීම හරහා උන්වහන්සේ ඉදිරියේ කරන්ට යන ඒ දේ ගැන, ඒ මහත් දේ ගැන පුංචි පෙරහුරුවක් එහෙම නැත්නම් පුංචි නිදසුණක් උන්වහන්සේ පෙන්වනවා. කානාන් දේශයේ ජයග්‍රහණය කරමින් උන්වහන්සේ පෙන්වනවා යහපත ජයග්‍රහණය කරන්නේ කොයි ආකාරයෙන්ද කියන එක. ඔව් දේවගැතුමනි, දේවගැතුමා කිව්ව ආකාරයට අපිට කියන්න පුළුවන් යුදකාමී දෙවියෙකු වීම ඔහුගේ ප්‍රේමයට පටහැනි නැහැයි කියන එක. අපිට මෙතනදී මතක් කරලා දෙනවා. එය විනාශකාරී බලවේගයකට එරෙහිව සටනක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේගේ ශුද්ධ හා ප්‍රේමණීය ස්වභාවය මෙතනදී අපිට පෙන්වුම් කරනවා. උන්වහන්සේ මිනිසුන් සහ සතුරන්ට එරෙහිව පමණක් නෙමෙයි, නමුත් උන්වහන්සේ අවසාන පාපයට සහ බලවත් යක්ෂයාට විරුද්ධව මේ සටන ගෙනියන්නේ කියන එක අපේ දේවගැතුමා විසින් අපිට පැහැදිලි කරලා දුන්නා. කොහොමද මේක තවත් මේක අපිට මේ පාඩම හඳුන්වලා දෙන්නේ මේක තවත් තේරුම් ගන්න පුළුවන් විදිහට? ඔව් දේවගැතුමනි, අපි නික්මයාම පොතට යොමු වුණොත්, නික්මයාම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයට අපි යොමු වුණොත් අපි දකිනවා එතන අපිට කියන කාරණේ මක්නිසාද ඒ රාත්‍රියේ මිසර දේශයේ මැදින් යන්නෙමි. මිසර දේශයේහි මිනිසයන්ගේද සිව්පාවන්ගේද සියලු කුළුඳුලන්ට පහර දෙන්නෙමි. මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චය ඉෂ්ට කරන්නේ. අපිට මෙතන පැහැදිලි කාරණයක් පෙන්වන දේවගැතුමනි, මේ විනිශ්චය දුන්නේ මිනිසයන්ට විරුද්ධව විතරක් නෙවෙයි. මිනිස්යෝ ගැන විතරක් නෙවෙයි මෙතන කතා කරන්නේ. උන්වහන්සේ කියනවා මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චය ඉෂ්ට කරන්න. එහෙනම් මේ නොපෙනෙන බලවේගවලටත් එක්ක තමයි දෙවියන් වහන්සේගේ විනිශ්චය ලබා දෙන්නේ. එතකොට අපිට පැහැදිලිව පෙන්නනවා අර මං කතා කරගෙන ආපු කාරණේ දෙවියතුමනි. උන්වහන්සේ යුද්ධ කරන්නේ, මේ යුද්ධය අරගෙන යන්නේ, මේ සටන එන්නේ මිනිස්යන්ට විරුද්ධව නෙවෙයි. මේ මිනිස්යෝ එක්ක තියෙන සටනක් නෙවෙයි. අපි මේ කාරණේ හරි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේ මිනිස්යන්ට විරුද්ධ කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ මේ අන්ධකාර බලවේගවලට, පාපයට විරුද්ධව තමයි මේ කටයුතු කරන්නේ. එතකොට අපි මේ අපේ world view එක, එහෙම නැත්නම් ලෝක දැක්ම අපි තේරුම් ගන්න ඕනේ මේ බයිබලානුකූලව මේක දිහා බලන්න. අපි ලෝකයේ දැක්ම එක්ක, ලෝකයේත් එක්ක අපි බැලුවොත් මේක අපිට තේරුම් ගන්න බෑ. බයිබලයේ තියෙන මේ තේමාව එක්ක, මේ යහපත සහ නපුර අතර මේ සටන කියන මේ තේමාව එක්ක, මේ world view එක, මේ ලෝක දැක්ම එක්ක අපි බැලුවොත් අපිට මේක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ මේ සටන් කළේ මනුෂ්‍යයාට විරුද්ධව නෙවෙයි. කානාන් දේශයත් එක්ක උන්වහන්සේ මේ කරන සටනේ මේ කානානිවරුන්ව උන්වහන්සේ සම්පූර්ණයෙන් මෙතනින් ඉවත් කිරීම, මුලින් උපුටා දැමීම, වුණු විනාශ කරලා දැමීම කියන කාරණේ හරහා උන්වහන්සේ පෙන්눔 කළේ උන්වහන්සේ අවසානයේ දෙන්නා වූ විනිශ්චය ගැන. උන්වහන්සේ අවසානයේ මේ ලෝකයේ විනිශ්චය කරමින්, මේ ලෝකයට දෙන්නා වූ විනිශ්චය, පාපය තුරන් කරන්න උන්වහන්සේ දෙන විනිශ්චය, පාපය අයින් කරලා උන්වහන්සේගේ සෙනගව ඒ පාපයෙන් තොර අලුත් ලෝකයකට ගෙන යාම, මේ කාරණය තමයි උන්වහන්සේ නිදසුණක් හැටියට මෙතන පෙන්වන්නේ. එතකොට එතනදී තියෙනවා පැහැදිලි දෙයක්. අපි කාගේ පැත්තේද? පැහැදිලි කාරණයක් එතන තියෙනවා. ගැලවෙන්නේ කොයි පැත්තින් නැද්ද? උන්වහන්සේගේ පැත්තින් නැහැ. මොකද සටන් කරන්නේ උන්වහන්සේ. එහෙනම් අපිට තියෙනවා කාරණයක්, අපි තීරණයක් ගන්න ඕනේ. මැද පාරක් නැහැ. එක්කෝ දෙවියන් වහන්සේත් එක්ක, එහෙම නැත්නම් යක්ෂයාත් එක්ක, නපුරත් එක්ක. එතකොට මේ දෙකෙන් එකක් අපි තෝරගන්න ඕනේ.
අනිවාර්යයෙන්ම දෙවියන් මේ කාරණාවන් අපි කතා කරන්නව අතරදී අපි දකිනවා දෙවියන් වහන්සේට මේ යුද්ධ කෙරේ ඊශ්‍රායල් යුද්ධ කෙරේ මුල් සැලැස්මක් තිබුණා කියලා කියනවා. මේ සැලැස්ම ගැන කතා කරන්නව අතරදී අපි දකිනවා නික්මයාම 14 13 වෙනි 13 ඒ වගේම 25 වෙනි පරිච්ඡේදයන් කියවන්නව අතරදී අපිට මේ උන්වහන්සේගේ සැලැස්මයන් අපිට හම්බ වෙනවා. ඇත්තටම මේ උන්වහන්සේගේ මුල් සැලැස්ම මොකක්ද? ඔව් දෙවියන්තුමනි ඇත්තටම උන්වහන්සේගේ මුල් සැලැස්ම ගැන අපි කතා කරද්දී උන්වහන්සේගේ නියම සැලැස්ම වෙන්නේ ඊශ්‍රායල් වරු සටන් කරන්න ඕනේ නැහැ කියන එක. අපි බැලුවොත් රතු මුහුද එතරවීමේදීත් උන්වහන්සේ කියන්නේ මේ කාරණය තමයි. උන්වහන්සේ ඔවුන්ට කියන්නේ බය වෙන්න එපා. අපි නික්මයාම 14 13 වෙනි පදේ බැලුවොත් අපිට හම්බ වෙනවා එතන කියන්නේ මෝසෙස්ට බය නොවන්න නිශ්චලව ස්වාමින් වහන්සේ අද නුඹලාට සිදු කර දෙන ගැලවීම බලන්න. මක් නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත කවදාවත් නොදක්නහුය. උන්වහන්සේ කියන්නේ බය වෙන්න එපා, නිශ්චලව ඉන්න, නිහඬව ඉන්න. 14 වෙනි පදේ කියනවා ස්වාමින් වහන්සේ නුඹලා උදෙසා සටන් කරනසේක. නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුය. මේක තමයි උන්වහන්සේගේ සැලැස්ම. උන්වහන්සේ දැන් මේ සටනේ හරහා අපිට පෙන්වන්නේ මේ උන්වහන්සේ කියන්නේ මේ ඔබ සටන් කරන්න ඕන නැහැ. මනුෂ්‍යයට කියන්නේ නුඹලා සටන් කරන්න ඕනේ නැහැ. 14 වෙනි පදේ අපි කියව නික්මයාම පොතේ. මේක තමයි උන්වහන්සේගේ සැලැස්ම. උන්වහන්සේ කියන්නේ මම සටන් කරන්නේ. නුඹලා නිශ්ශබ්ද වෙන්න. මනුෂ්‍යයන්ට කියන්නේ නුඹ නිශ්ශබ්දව සිටිය යුතුයි. උන්වහන්සේ පෙන්නනවා මම මේ දේ කරන්නේ. මොකක්ද? උන්වහන්සේ පෙන්වන්නේ උන්වහන්සේගේ මැදිහත් වීම. මේ ජයග්‍රහණය ලබා ගන්න ඇත්තටම දෙවියන්තුමනි උන්වහන්සේ පෙන්නනවා ඒක මනුෂ්‍යයට කරන්න බෑ. මේ නිසා තමයි අපි පෙන්වන්නේ මේ පාපය පරාජය කිරීම මේ සටන් හරහා උන්වහන්සේ පෙන්වනවා. පාපය පරාද කරන්න අපිට බෑ. මනුෂ්‍යයට බෑ පාපයට එරෙහිව නැගී සිටින්න. පාපය පරාජය කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි. ඒ නිසායි උන්වහන්සේ කියන්නේ අපිට නිශ්චලව ඉන්න. උන්වහන්සේ අපි වෙනුවෙන් සටන් කරනවා. එතකොට මේ පොරොන්දු දේශය ලබා ගැනීම කියන එකේදී මේ අයට ඕනුනේ මේ යුද්ධ සැලසුම් නෙවෙයි. මේ යුද්ධේ කොහොමද කරන්නේ? මේ මොනවද උන්ට තියෙන උපාය මාර්ගය වනේ වැදගත්ුනේ. අපිට පාඩමේ කතා කරන එලින්ජි මහත්මියගේ වචනයක් අපි බලද්දී අපිට කියනවා පොරොන්දු දේශය ඕන් යුද්ධයෙන් ලබාගත යුතු බව සැලසුම් නොකළ බව. උන්වහන්සේ පෙන්වන්නේ මේක යුද්ධ කරලා ගන්න ඕන එකක් නෙමෙයි. මේක යුද්ධ කරලා ගන්න බෑ. එතනදී වෙන්න ඕන එකම දේ උන්වහන්සේගේ අනට යටත් වීම මේක විතරයි. Tamanට නොසුදුසු ඒ ලබා ගන්න කීකරුකම හරහා තමයි ඒක ලැබෙන්නේ. කීකරුකම තමයි මනුෂ්‍යයට කරන්න තිබුණ දේ. ඊටු ටික උන්වහන්සේ කරන දේ. ඔව් දෙවියන් මේ කාරණා තවත් ඉදිරියට කතා කරගෙන යනවා අතරදී අපි දකිනවා මේ කානානිවරුන් සමග සටන් කරාවුන් නේද? මේකත් එක්ක මේ වෙනස සිදු වෙනවා. අපි දකිනවා ඔවුන් මේකට සම්බන්ධ වුණේ ඇයි? කොහොමද මේකට ඔවුන්ට සම්බන්ධ වීමට ඒ ප්‍රවණතාවය ඇති වුණේ? දෙවියන්තුනේ ඇත්තටම කානානිවරුන් එක්ක ඔවුන් සටන් කිරීම, මිනිස්යන්ට සටන් කරන්න සිද්ධ වීම ඇත්තෙන්ම අපි බැලුවොත් ඒක ඔවුන්ගේ අවිශ්වාසයේ ප්‍රතිඵලයක්. මේ මිනිස්යන්ගේ අවිශ්වාසයේ ප්‍රතිඵලයක් තමයි මේ ඔවුන්ට සටන් කරන්න සිද්ධ වීම. ඔවුන් උන්වහන්සේ ඉස්සරහා මැසිවිලි නැගුවේ නැත්නම් ඔවුන් උන්වහන්සේ ඉදිරියේ කොඳුරන්න නැතුව හිටියනම් ඔවුන් කොඳුරන්න පටන් ගත්තා. මේක ඔවුන් නොකළා නම් ඇත්තටම උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් සටන් කරනවා. නමුත් අපි දකිනවා එහෙම වුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ මේ සතුරන් එක්ක යුද්ධ කරන්න ඉඩ හැරියා. ඒ දේ කරන්න සිද්ධ වුණා. දැන් ඔවුන් එහෙම මැසිවිලි නැගුවේ නැත්නම් ඔවුන්ට එහෙම සතුරත් එක්ක සටන් කරන්න සිද්ධ වෙන්නේ නැහැ කියන එක හරි පැහැදිලි. මොකද උන්වහන්සේ පැහැදිලි පොරොන්දුවක් ඒ විදිහට අපිට දීලා තියෙනවා. එතකොට අපි දකිනවා උන්වහන්සේට සිද්ධ වුණා මේ මිනිස්යාගේ ක්‍රියා කිරීම නිසා මේ ඔවුන්ව නැවත මේ විශ්වාසයේ මාර්ගයට අරගෙන එන්න. ඒ නිසා ඔවුන්ට ඒ අත්දැකීම මැද්දෙන් යන්න ඒ සටන් කිරීම හරහා පරාජය වීම හරහා ඒ හරහා උන්වහන්සේට ඕන වුණා ඔවුන්ට මේ අත්දැකීම ලබා දෙන්න. උන්වහන්සේ නමුත් අපි පැහැදිලිව දකින කාරණයක් තමයි උන්වහන්සේ නැතුව ඔවුන් සටන් කරලා ඔවුන්ට ජය ගන්න බැරි වුණා. ඔවුන් සටන් කරත්
ඔවුන්ට තනියම එක සටනින් ඔවුන්ගේ සටනින් ඔවුන්ට ජය ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. උන්වහන්සේගේ උපකාරය ඔවුන්ට අවශ්‍යයි. එතකොට මේ සටන් වලට ඉඩෑරි ඔවුන්ට පෙන්වන්න උන්වහන්සේ නැතුව ඔවුන්ට දෙයක් කරන්න බෑ. උන්වහන්සේව ඕනේ. ඒක ඇත්තටම අපි දකින්නේ මේ ඔවුන් තුල එහෙම නැත්නම් ඊශ්‍රායල් සෙනග තුල උන්වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කිරීමේ මාර්ගයක් විදියට තමයි උන්වහන්සේ ඒක පාවිච්චි කළේ. ඔය දෙවියන් මේ කාරණාවන් අපි කතා කරන්නව අතරදී ඉතාමත් ලස්සන කාරණාවක් තමයි ඔවුන් සටනට යනවා. ඔවුන් සටන් කළා. නමුත් අවසාන බලය තාම දෙවියන් වහන්සේගේ බලය. දෙවියන් වහන්සේගේ බලය නැතුව ඔවුන්ට ඉස්සරහට අඩියක්වත් තියන්න බැරි තත්ත්වයක් ඔවුන්ට තිබුණායි කියලා කියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි මෙතනදී කතා කරන දෙයක් තමයි මේ ජෙරිකෝ වටේ යන්නව අත්දැකීම. මේ අත්දැකීමේදී ඔවුන් ක්‍රියාශීලීව සම්බන්ධ වුණත් දෙවියන් වහන්සේ එතන සිටියේ නැත්නම් ඒ පවුරු කඩා වැටෙන්නේ නැහැ. මේ අත්දැකීම අපි කියවන්නව අතරදී මේක දිව්‍යමය හා මනුෂ්‍යයන් දෙදෙනාම සම්බන්ධ වී ගත්තව ජයග්‍රහණයක් කියලා අපිට කියන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම දේවගැතුමනි. අපි ඒක බලද්දී අපි දකින දෙයක් මෙතන. මේ සම්බන්ධතාවය ඇත්තම අපි කල්පනා කළොත් මේ යෙරිකෝව සම්බන්ධ කාරණේදී උන්වහන්සේ මේ ඊශ්‍රායල් සෙනගව යොදා ගැනී ගත්තේ සටන් කරන්න නෙවෙයි. නමුත් ඔවුන්ට උන්වහන්සේ කරන්න දෙයක් බාර දුන්නා. දැන් මේ දේ කිරීමත් ඇත්තටම උන්වහන්සේව විශ්වාස කිරීමේ කොටසක්. මොකද උන්වහන්සේව විශ්වාස නොකර එවැනි දෙයක් කරන්න පුළුවන්කමක් නැහැ. මේ නගරයක් වටේ යන එක පොඩ්ඩක් හිතලා බලමු අපි. කල්පනා කරලා බලමු මේ නගරේ ශක්තිමත් තාප්ප තියෙන නගරයක්. එතකොට මේ නගරේ යටත් කරගන්න ඕනේ. දැන් එහෙනම් අපි හොඳ සැලැස්මක් එන්න ඕනේ. හොඳ සැලැස්මක් ඇති කරගන්න ඕනේ. හොඳ කතා බහක් අරගෙන හොඳ යුද්ධ සැලසුම් තියන අය එකතු කරගෙන හොඳ සැලැස්මක් එක්ක මේ තාප්ප බිඳින්න ක්‍රමවේදයක් හොයාගන්න ඕනේ. හැබැයි දෙවියන් වහන්සේ කියපු ක්‍රමය ඇවිල්ලා මේ තාප්ප වටේ ඇවිදින්න. දැන් ඇත්තටම එහෙම මේ තාප්ප කොහොමද කඩා දාන්නේ? මනුෂ්‍ය මට්ටමින් හිතුවොත්, මනුෂ්‍ය මට්ටමින් කල්පනා කරලා බැලුවොත් මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් උන්වහන්සේ එතනදී ඔවුන්ගේ ඇදහිල්ල උන්වහන්සේ බැලුවේ. උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල බලමින් ඒ ඇදහිල්ල කොයිතරම් ශක්තිමත්ද, උන්වහන්සේව ඔවුන් කොයිතරම් දුරට විශ්වාස කරනවද? මොකද උන්වහන්සේ කිව්වේ මේක යන්න මම සටන් කරනවා, බය වෙන්න එපා. මම කියන දේ අහන්න. දැන් ඇත්තටම රජතුමනි මේ අපි දකිනවා රජතුමා ගැන, හෙසකියා රජතුමා ගැන කාරණයටත් අපිව මෙතනදී අරන් එනවා. මෙතනදිත් සිද්ධ වුණේ ඒ දෙයමයි. මේ සෙනකෙරිබ්ගේ සේනාව දැක්කහම හෙසකියා රජතුමාගේ කාලයේදී ඔහුටත් උන්වහන්සේ කියන්නේ ඒ දෙයමයි. මේ විශ්වාසයෙන් ඉන්න. එතකොට අපි දකිනවා අන්තිමේ දෙවියන් වහන්සේ සටන් කරනවා. ඔවුන් සටන් කරන්න ඕනේ නැහැ. ඔවුන්ට මේ බිත්ති කඩන්න කිසි දෙයක් කරන්න තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණේ වටෙන් ඇවිදගෙන යන එක විතරයි. නමුත් දෙවියන් වහන්සේ ක්‍රියා කළා. හෙසකියා රජුගේ අවස්ථාවේදීත් එහෙමමයි. ඔවුන්ට සටන් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ස්වාමීන් වහන්සේගේ සේනාව, ස්වාමීන් වහන්සේගේ දූතයෝ ගිහිල්ලා සටන කරලා ඉවරයි. ඒගොල්ලෝ යද්දි දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් සටන් කරනවා. අපි ඇදහිල්ලෙන් ඉස්සරහට ගමන් කරනවා නම්. ඉතාමත් ලස්සන පණිවිඩයක් අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නවා. අපි විශ්වාසවන්තව ඇදහිල්ලෙන් යුතුව අපි ඉදිරියට ගමන් කරන්නට ඕනේ කියන කාරණා අපි මේ පාඩමේ අවසාන කොටසට ඇවිල්ලා තිබෙනවා. මේ පාඩමේ අවසාන කොටස අපි කතා කරන්නව අතරදී ඇත්තම අපි හැම සැරේම කරන්නව දෙයක් තමයි ඒක අපේ ආත්මික ජීවිතේට අපි කොහොමද මේක අදාළ කරගන්නේ කියනව කාරණාව. මේ පාඩමෙදිත් අපිට මේක කොහොමද මේ සටන අපේ ආත්මික සටනක් කරගන්නේ කියන එක අපි බැලිය යුතුයි අනිවාර්යයෙන්ම. මේ පාඩම අපිට මතක් කරලා දෙනවා මේ ගිඩියෝන්ගේ කතාව මතක් කරගන්න කියන එක. මේ හමුදාවන් 300 දෙනෙක්ගෙන් යුද්ධ කරමින් ජයග්‍රහණය ලැබීම, ඒ වගේම ආමියන් හමුදාව ඔවුන්ගේ කඳවුර හැර යාම ගැන මේ පාඩම අපිට කියන මතක් කරගන්න කියලා. මේ පාඩම් මේ කතන්දර දිහා බලමින් මේක කොහොමද අපේ අධ්‍යාත්මික සටනට මේ පාඩම අපිට ගලප ගන්න පුළුවන් වෙන්නේ. ඔව් දේවගැතුමනි. ඒක හරි ලස්සන කාරණයක් අපේ ජීවිතවලට මේ හරහා අරගෙන ඉන්නේ. මේ සිදුවීම අපි බලද්දි විශේෂයෙන් මේ ගිඩියෝන්, මේ හෙසකියාගේ සිදුවීම, හෙසකියා රජතුමාගේ මේ සිදුවීම, මේ හැම දෙයකම අපි දකින ප්‍රධානම කාරණේ වෙන්නේ මේ දිව්‍යමය මැදිහත් වීමකින්, ආශ්චර්යකින් තමයි. ඒ කියන්නේ පුදුම දෙයකින් දෙවියන් වහන්සේගේ මැදිහත් වීම තුල
ඒ පරාජය කරලා එහෙම නැත්නම් ඒ සේනාවක් පරාජය කරන ඒ මහා ජයග්‍රහණයක් ලබා දෙන අවස්ථාවන්. දැන් ඇත්තටම එතනදී අපිට පෙන්වන්නේ විශේෂයෙන් ගිඩියෝන්ගේ කතන්දරෙදිත් අපිට පෙන්වන්නේ මේ ඊශ්‍රායෙල් සොල්දාදුවන්ගේ සංඛ්‍යාව මේ ගාන කොච්චරක්ද කියන එක අදාළ නැහැ. උන්වහන්සේට ඒක අදාළ නැහැ. උන්වහන්සේට මේ ඒ අයගේ ක්‍රියාවන් ඒ අය කරන දේ සංකේත විතරයි. ඇදහිල්ලේ සංකේත විතරයි. ඒ අය මේ අර අපි දකිනවා මේ ගිඩියෝන්ගේ කතන්දරේදී දකින්නේ ඒ අය මේ භාජන කඩන්නේ නේද? සටන් කරන්නේ හොරණය අරගෙන ගිහිල්ලා කලේ ඇතුලේ ගින්දර තියලා ඒක බිමට ගහලා මේ ඒගොල්ලෝ එක පැත්තකට මේ නිකන් හරි නාට්‍යයක් වගේ දෙයක් කරන්නේ. නමුත් අපි දකිනවා ඒ හරහා උන්වහන්සේ ක්‍රියා කරනවා. ඇත්තටම අපිට දැන් මෙතන පෙන්වන්නේ අපේ ආධ්‍යාත්මික සටන්වලදී දේවගැත්තුමනි උන්වහන්සේගේ මැදිහත් වීම තමයි අවශ්‍ය වෙන එකම දේ. උන්වහන්සේට තමයි ක්‍රියා කරන්නේ. උන්වහන්සේගේ බලයෙන් තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. එතකොට අපිට තිබෙන එකම දේ උන්වහන්සේ මත යැපෙන එක. උන්වහන්සේ දිහා බලා සිටින එක. උන්වහන්සේට කීකරුව. උන්වහන්සේට අවනතව. උන්වහන්සේගේ වචනය තුල ශක්තිමත් වෙමින්, පොරොන්දු තුල ශක්තිමත් වෙමින් උන්වහන්සේ දිහා බලා සිටීම. ඇත්තෙන්ම අපි අර කියවපු විදිහට ස්වාමින් වහන්සේ නුඹලා උදෙසා සටන් කරනසේක. ඒක අපිට තියෙන පොරොන්දු. එතකොට අපිට තියෙන දේ තමයි නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුය. අපි නිශ්ශබ්දව උන්වහන්සේ අපි වෙනුවෙන් කරන සටන දිහා නිශ්චලව බලා සිටීම තමයි අපිට තියෙන කොටස. ඔව් දේවගැතුමනි අපි තවත් කාරණාවක් අපිට මතක් කරලා දෙනවා. ඒ තමයි එළිදරව් පුතේට අනුව අපි මේ විශ්වීය ගැටුමේ ප්‍රතිඵලය අපි දකිනවා. මේ ගැටුම ගැන අපි කතා කරනවා. මේ කාරණාවන් කතා කරනව අතරදී අපි මේ සිද්ධාන්ත කොහොමද අපේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේ? දේවගැතුමනි දෙවියන් වහන්සේ හිතන්න බැරි විදිහට කටයුතු කරන තැනන් වහන්සේ. හිතන්න අමාරු දේවල් කරන තැනන් වහන්සේ. මේ මිනිස්යන්ට හිතන්න බැරි කාරණාවලදී අපි දකිනවා ඒ ගිඩියෝන්ගේ කාරණේදී උනත් හෙසකියාගේ කාරණේදී උනත් අපි මේ යොෂුවා එක්ක යෙරිකෝව යටත් කර ගැනීම උනත් මේ සියලු කාරණා අපි කල්පනා කරලා බලද්දී ඒවා සිද්ධ වෙන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ ජයග්‍රහණ මේ හිටපු මනුෂ්‍ය කණ්ඩායමට ලබා ගන්න පුළුවන් ජයග්‍රහණ නෙවෙයි. සංඛ්‍යාත්මකව බැලුවොත් ගිඩියෝන්ට හිටිය සේනාවයි ගිඩියෝන් ඉදිරියේ හිටිය සේනාවයි ගැන අපි කල්පනා කළොත් ඒක කරන්න බැරි දෙයක්. ඒ වගේම තමයි හෙසකියාට ආපු ඒ සේනාව ඒ ගණන් එක්ක කල්පනා කරලා බැලුවොත් ඒවා ජය ගන්න පුළුවන් සටන් නෙවෙයි. නමුත් උන්වහන්සේ ජයගත් අවසානයේ ඒ අපූරු අපි කියන විදිහට නාට්‍යමය විදිහට උන්වහන්සේ ජය ගැනීම සිද්ධ වුණා. මේක අපිට ඇත්තටම දෙගැත්තුමනි අපේ ඇදහිල්ල ශක්තිමත් කරන්න මෙතන තියෙන ප්‍රධානම කාරණය තමයි උන්වහන්සේට පුළුවන් ඕනම දෙයක් වෙනස් කරන්න. උන්වහන්සේට බැරි දෙයක් නැහැ. එතකොට සාතන්ගේ මොනතරම් බරපතල ප්‍රහාරයන් ප්‍රශ්න කරදර අපිට ආවත් ඒ සියල්ල පරාජය කරන්න පුළුවන්කම දෙවියන් වහන්සේට තිබෙනවායි කියන එක අපිට මේ කතන්දර වලින් පෙන්නනවා. මේ කතන්දර අපිට පැහැදිලිව කතා කරනවා. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. අපිට හිතන්න අමාරු දේ, අපිට තේරුම් ගන්න අමාරු දේ උන්වහන්සේට කරන්න පුළුවන්. උන්වහන්සේ ඒක කරනවා. ඒ නිසා අවසානයේ උන්වහන්සේ ජයග්‍රහණය කරනවා. ඒ නිසා අපි දකිනවා මේ යෝෂුවා වගේ ඒ යෝෂුවාගේ නායකත්වයේ යටතේ ඒ ස්වාමින් වහන්සේ ඔවුන්ට ජයග්‍රහණය ලබා දුන්නා වගේ අද දවසේ අපිටත් උන්වහන්සේ ජයග්‍රහණ ලබා දෙන්න සූදානම්. ඔව් දේවගැතුමනි අපි එළිදරව් 20 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ ඉඳලා 15 වෙනි පදේ දක්වා කියවන්නව අතරදී මේ අවසාන සටන අපිට විස්තර කරලා දෙනවා. ඒ තමයි සාතන් නව ජෙරුසලමට එරෙහිව හමුදාවක් රැස් කරගෙන මේ කරන්ට යනව සටන. මේ අවසාන සියලු යුද්ධ පිටිපස ඇති යුද්ධය අවසන් වෙන්නේ කොහොමද දේවගැතුමනි? දේවගැතුමනි අපිට එළිදරව් පොතේ විස්තර කරන හැටියට සාතන් සේනාව එකතු කරගන්න යනවා. වැටුණා වූ දේවදූතයෝ ඊළඟට මේ පොළවේ හිටියා වූ නැවත නැගිටවනු ලැබූ සියලු අධර්මිෂ්ඨ සෙනග
මේ අය හැමෝම එකතු කරගෙන සාතන් දෙවියන් වහන්සේට විරුද්ධව කටයුතු කරන්න එනවා. නමුත් අපි දකිනවා දෙවියන්තුමනි එතනදිත් අපි දකිනවා ගැලවුණ සෙනග නව යෙරුසලමේ ඇතුලේ ඉන්න දෙවියන් වහන්සේ විශ්වාස කරපු සෙනග. ඒ සෙනගට එතනින් එළියට අඩිය තියන්න ඕනේ නැහැ මේ සටනට මුහුණ දෙන්න. මේ සාතන් එළිදරව් පොතේ අපිට කියන හැටියට සාතන් මේ දේ කරන්න උත්සාහ කරද්දී අවසානයේ දෙවියන් වහන්සේමයි ක්‍රියා කරන්නේ. උන්වහන්සේම අපිට එතන කතා කරනවා මේ අහසින් ගිනි ඇවිල්ලා. උන්වහන්සේම ඔවුන්ව විනාශ කරන්නට යනවා. ඔවුන් මේ උන්වහන්සේගේ කඳවුර වට කරගත්තාම අහසින් ගිනියනවා. 9 වෙනි පදයේ එල්දරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ අපි කියනවා ඔහු පොළවේ සෑම තැනටම ගොස් ශුද්ධවන්තයන්ගේ කඳවුර වූ ප්‍රිය වූ නුවරද වටලා ගත්තෝය. එවිට දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් ගිනි බැස ඔවුන් විනාශ කළේය. මේක තමයි අවසානය. ඒක තමයි අදත් වෙන්නේ. උන්වහන්සේ අපි වෙනුවෙන් සටන් කරනවා. අවසාන සටනත් අන්තිම සටන මේක තමයි මෙතනින් එහාට ආයේ අපිට බයිබලයේ කතා කරන්නේ නැහැ සටන. මොකද මේ අන්තිම දේ සම්පූර්ණයෙන්ම යක්ෂයාව මුලින්ම උපුටලා දාන සටන විනාශ කරලා දාන තැන. ඒකත් උන්වහන්සේම කරන්නේ. උන්වහන්සේ ඒ දේ කරනවා. එහෙනම් උන්වහන්සේ මේ මුළු විශ්වයෙන්ම නපුර සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන ඒ කාරණය හරහා උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ පෙන්වනවා මේ ලෝකයට තිබෙන ඔබට තියෙන මට තියෙන ප්‍රේමය උන්වහන්සේ එතන පෙන්වන්නේ. ඔව් දේවගැස්මනි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද පාඩම මේ ආකාරයෙන් අපිට තාමත් අලංකාර ලෙස අපිට පැහැදිලි කර දීම ගැන. මම තවත් අවසාන වශයෙන් අපි නරඹන ප්‍රේක්ෂකයන්ට මේ සතියේ යම් දෙයක් අපි මතක තබා ගත යුතු නම් ඒ මොකක්ද? ඔව් දේවගැස්මනි අපි මේ කතා කරගෙන ආපු ඊටාම මේ අපි මේ කාරණා විස්තර කරමින් අරගෙන ආපු මේ ගමන ඇතුලේ අපි දකින දේ තමයි උන්වහන්සේ ප්‍රේමණීයයි. බයිබලයේ සඳහන් වන යුද්ධ ඇත්තටම මේ ලෝකයේ අපිට නොපෙනෙන මානයේ තිබෙන යහපතයි නපුරයි අතරේ තියෙන මේ යුද්ධයේ කොටස්. උන්වහන්සේ කිසිම කෙනෙකුට හිරිහැරයක් කරන තැනන් වහන්සේ නෙවෙයි. නමුත් ඒ විනාශය තෝරාගත්ත මිනිසයන්ට උන්වහන්සේ ඔවුන්ගේ තෝරා ගැනීම හැටියට ප්‍රතිඵල ලබා දෙනවා. ඒක තමයි අපි මේ යුද්ධ හරහා දැක්කේ. උන්වහන්සේ අවස්ථාව දුන්න කානාන් සෙනගට ගැලවීම ලබන්න. එහෙම නැත්නම් වෙනස් වෙන්න. ඒක අපි දැක්කා. ඒ වෙනස් වුණ ආයත උන්වහන්සේ කොහොමද කටයුතු කළේ කියන එක. ඒක පැහැදිලිව දැක්ක. රාහබ්ට උන්වහන්සේ අවස්ථාව දුන්නා. ඔවුන් වෙනස් වුණා. ඔවුන් ඊශ්‍රායල් සෙනග නෙවෙයි. අන්‍ය ජාතිකයෝ. නමුත් දෙවියන් වහන්සේව තෝරාගත්ත නැති අයව විනාශයට අරගෙන යන මේ යුද්ධ පෙන්වුවේ ඒ දේ. එහෙනම් අපිට උන්වහන්සේ මේ හරහා පාඩමක් දෙනවා, පණිවිඩයක් දෙනවා. අපිටත් තෝරා ගැනීමක් තියෙනවා. අපි ඒ තෝරා ගැනීම කරන්න අවශ්‍යයි. අපි කාගේ පැත්තේද? යොෂුවා ස්වාමින් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයට උන්වහන්සේ පැහැදිලි උත්තරයක් නොදී ඒ ප්‍රශ්නේ යොෂුවට උන්වහන්සේ යොමු කරන්නේ නුඹ කාගේ පැත්තේද කියන එක. උන්වහන්සේගේ වචනේ අහන්න කියන එක හරහා උන්වහන්සේ සේනාවල ස්වාමින් වහන්සේගේ ඒ ස්වාමින් වහන්සේගේ සේනාවේ අධිපතියා වෙන බව යේසුස් වහන්සේ කියමින් යොෂුවට උන්වහන්සේගේ අනුව කටයුතු කරන්න කියන එක තුල උන්වහන්සේ පෙන්වනවා මම කාගේවත් පක්ෂය නෙවෙයි. නුඹ මගේ පක්ෂයට එන්න ඕනේ. මගේ පක්ෂයට එන කෙනාව මම ආරක්ෂා කරනවා. උන්වහන්සේගේ පක්ෂයට අපි යන්න අවශ්‍යයි. ඒ නිසා අද මේ පාඩමේ මේ සත්‍ය සඳහා මට අන්තිමට මට දෙන්න තියෙන ඉදිරිය වෙනුවෙන් දෙන්න තියෙන පණිවිඩය දේවගැතුමනි. අපි ඒ තෝරා ගැනීම කරන්න අවශ්‍යයි. අපි උන්වහන්සේගේ පක්ෂය තෝරා ගන්න අවශ්‍යයි. අපි උන්වහන්සේව තෝරා ගන්නවා නම් එතනින් එහාට මේ සටන අපේ නෙවෙයි උන්වහන්සේගේ. ඒ නිසා උන්වහන්සේ අප වෙනුවෙන් සටන් කරන්න යන සටනේ ඔබටත් මටත් තියෙන නිශ්චලව බලා සිටින්න. උන්වහන්සේ අප වෙනුවෙන් සටන් කරනවා. උන්වහන්සේ අවසානයේ ජයග්‍රහණය කරමින් අපිව ඒ ස්වර්ගීය පොරොන්දු දේශයේ පුරවැසියන් හැටියට, අයිතිකාරයන් හැටියට අපිව එතනට අරගෙන යනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපිට අවශ්‍ය දේ. මේ දේ මතකේ තියාගෙන අපි කටයුතු කරමු. උන්වහන්සේ අපිට ආශිර්වාද කරයි. බොහොමත්ම ස්තුතියි දේවගැසුමනි. අපි පාඩම ආරම්භ කරේ යුද්ධකාමී දෙවි කෙනෙක් හැටියට. නමුත් පාඩම අවසන් කරන්නේ ඉතාමත් ප්‍රේමණීය දෙවි කෙනෙක් තමයි අපිට ඉන්නේ. උන්වහන්සේ සටන් කරන්නේ
අපිත් එක්ක සහ අපිට විරුද්ධ වෙන්නා වූ කැරලිකාරයා සමග කියන්නා වූ කාරණාව. බොහොමත්ම ස්තුතියි මේ පාඩම ඉතාමත් අලංකාර ලෙස පැහැදිලි කර දීම නිසා. ඒ වගේම අපි නැවතත් ඔබව මුණ ගැසෙන්න බලාපොරොත්තු වෙනවා ලබන සතියේදී පස්වෙනි පාඩමත් සමග. නමුත් මේ පාඩම අවසන් කිරීමට ප්‍රථමයෙන් මම ආරාධනා කරනවා දේවගැතිතුමාට අවසාන යාඥා කිරීමට. අපි ආඥා කරමු. ප්‍රේමණීය දේව පියාණන් වහන්සේ, ඔබ වහන්සේගේ අතිමහත් වූ ප්‍රේමය ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ ප්‍රේමය තුල පියාණනි, ඔබ වහන්සේ අපි වෙනුවෙන් සටන් කරන නිසා, ඔබ වහන්සේ අපි වෙනුවෙන් අපේ වේදනාවන් අයින් කරන පිණිස, පියාණනි, ඒ යහපත් වූ ලෝකයකට අපව ගෙන යන පිණිස, පාපය සම්පූර්ණයෙන්ම අයින් කරන්නට ඔබ වහන්සේ ඒ සටනේ ක්‍රියාකාරීව සිටින නිසා, අපි වෙනුවෙන් ඔබ වහන්සේ සටන් කරන නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. දේව පියාණනි, ඔබ වහන්සේගේ ක්‍රියාකාරීත්වය තුළ විශ්වාසවන්තව ඇදහිල්ලෙන් ඔබ වහන්සේ දෙස බලා සිටිමින් අපේ ජීවිත ඔබ වහන්සේට බාර දෙන පිණිස ඔබ වහන්සේ අපිට මඟ පෙන්වුව මැනව. අපිට ශක්තිය දුන මැනව. ඔබ වහන්සේව විශ්වාස කරන පිණිස අපිට ශක්තිය දුන මැනව. ඔබ වහන්සේගේ පක්ෂයේ ස්ථීරව සිටින පිණිස දෙවි පියාණනි, ඒ තුල ඔබ වහන්සේ අපිට දෙන්නා වූ මහත් ජයග්‍රහණය ගැන ඔබ වහන්සේටම ස්තුති ප්‍රශංසා කරමින් අපි ඔබ වහන්සේගේ දෑතට යටත්ව බාරවන්නේ ගැලවුම්කාර යේසුස් වහන්සේගේම උතුම් වූත් ප්‍රේමවන්ත වූත් නාමයෙනි. ආමෙන්. බොහොමත්ම ස්තුතියි දේවගැතිතුමනි. බොහොමත්ම ස්තුතියි ඔබ සියලු දෙනාටම අද දවසේදී අපත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වීම ගැන අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා මේ පාඩම් තුලින් ඔබව ධෛර්යමත් කරන්නට ඇති, ඔබව දිරිගන්වන්නට ඇති, අපත් එක්ක සම්බන්ධ වෙන්න ඉදිරියේදී මේ වගේ පාඩම් මාලාවන් වලට ඒ තුලින් ඔබට ආශිර්වාදයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි ලබන සතියේත් ඔබ මුණ ගැහිම බලාපොරොත්තු වෙන අද අපි සමුගන්න. ඔබ සියලු දෙනාටම ජේසුස් පිහිටයි. ජේසුස් පිහිටයි.